හයි සුබ දවසක් කියලා ඉතින් පිළිගන්නවා ඉතින් හැමෝම ඉතින් අද මචං මේ සෙට්ලා තියෙන ඉතින් පේනවනේ අද කියන්නේ මේ අද උදේ එකක් දැම්මම වීඩියෝ එක. ඉතින් වීඩියෝ නම් පොඩ්ඩක් ස්පීඩ් කරලා දෙන්නේ. ඔයාලා පේනවද ඉතින් මචං ගෝවා කෑල්ලට වතුර හරවනවා. ගෝවා කෑල්ලට වතුර හරවනවා කියන්නේ ඉතින් පට්ටටම රස්නේ කාලයන් ඉතින් දන්නවනේ. ඉතින් හොඳටම රත් වෙලා තියෙන ඉතින් අනික තමයි මචං හවස මේ වගේ පොහොර ටික දාන්න වතුර හරවන ගමන් ඉතින් ඒත් එක්කම වෙලා ගියා තියෙන මචං ඔය වතුර හරවද්දි මං හිතන්නේ 5ට විතර ඇති. ඔහොම පෙවුනට ඔය කැමරාවට ඔහොම පෙවුනට පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන මචං වීඩියෝ එක දිග හින්දා පොඩි වීඩියෝ සාමාන්‍ය දිග එකක් දාලා තියෙන. මචං අපි ගියා ඊට පස්සේ ඔකේ හරක් ගේන ඉතින් ගිහිලා තියෙනවා බලන්න පුළුවන්. ඉතින් හරක් ගේන්න යනවා. ඉතින් මචං අතනින් අර වීඩියෝ ඉවර කරා මොකද මේ දිග වැඩි වෙන හින්දා ඔයාලා පේනවනේ. ඉතින් හරක් ගේන්න යන්නේ සුපිරි ලොකේෂන් එකකින් තියෙන්නේ. ඔය ලොකේෂන් පෙන්නන්න ඉතින් අනිවාර්යයෙන් පෙන්නනවා ඉස්සරහට. ඔය හැම ලොකේෂන් එකම පෙන්නනවා මචං ස්පීඩ් කරලා තියෙන හින්දා ඔය මේ පොඩ හිරි යනවා වගේ පේන්නේ. බලන්න කියන්නේ මචං මේ ඉස්සර හරගේ කඩන ඇවිල්ලා මචං එක්කෙනෙක් වතු තිබහ වැඩි වෙලා. ඔය එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඔහොම අයින දිගට කියන්නේ ඇතුළට තමයි දෙන්නේ. ඔය මචං ඔය රක්ෂිතේ එතන එහාට තියෙන්නේ ඔය රක්ෂිතේ මේ එතන එහාට තියෙන රක්ෂිතේ මචං ඔබ දන්නවනේ දබුල්ල රක්ෂිතේ තමයි ඔය තියෙන්නේ මචං. ඔයාලා ඔය හබර්න එතකොට දබුල්ල පාරේ තියෙන රක්ෂිතේ තමයි ඔය තියෙන්නේ. ඔය වැව පිටියක තමයි බැදලා ඉන්නේ දැන් ඒක නරත් ටික. ඉතින් මේ දවස්වල කන්නේ නැහැ. ඉතින් මේක ඉතින් ඕනි කෙනෙක් දන්නවා ඉතින් හරට මම හරගේ හැම වෙලක්ම කරන දේවල් වලට වීඩියෝ ගේන්න ඉදා ඉන්නවා තියෙන මචං රක්ෂිතේ මං කියපු අර ඔතන යාළුවා දැන් තනිකම තේක් කෑයක් තියෙන අක්කර 600ක් විතර. ඔයාලා අනිවාර්යෙන් මං ගේනවා හැමදේම. මේ කියන්නේ දැන් හරක් ගේන්න යන එක නෑ, හරක් බදින්න යන ඒවා, හරකින් කිරි ගන්න ඒවා, ඉතින් හරක්ගේ ලෙඩ දුක හැමදේම මචං ගේන්න ඉදා ඉන්නේ. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්න ඔක්කොම හැමෝම වීඩියෝත් එක්කන් කියන්නේ වීඩියෝ සීරියස් එකක්ම ගේන්න හිතා ඉන්න. ඒ වගේම ඉස්සර ලොකු වැඩ කරන්න හිතා ඉන්නවා. ඒ වගේ කරනවා. ඔයාලා බලා ගන්න පුළුවන් අපේ වාහන පැත්තෙන් ඒ කියන්නේ මචං ට්‍රැක්ටර් බූතෝ ඒවත් කරනවා. ඒවා කරනවා. ඒ දේවල් බලා ගන්න පුළුවන්. හදන දේවල් වැඩ කරන ඒවා ඒ හැමදේම වලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සෙට් ලයිම් අනිවාර්යෙන් අපි දැන් චුට්ට වීඩියෝ එකේ තියෙන්නේ මචං මේ අනිවාර්යයෙන්ම වොයිස් ගන්න පස්සේ එකින්ද පොඩි වැරදි වෙන්න ඉඩ තියෙනවා. වීඩියෝ වල වැරදි වෙන්න ඉඩ තියෙනවා. ඒවට සමවලා වීඩියෝ බලන කෙනා තව කෙනෙක්ට බලන්න වීඩියෝ ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න. ඉතින් ඒකට තමයි අපිට තාසි හිතෙන වීඩියෝ ටිකක් දාන්න. වීඩියෝ සීරියස් එකක් ඔයාලා දන්නේ නැද්ද කියලා අහන්න. මම දන්නේ නැද්ද කියලා ඔයාලා අහනවා. අනිවාර්යෙන් ඉස්සරහට සුපිරි වැඩ ටිකක් සෙට් වෙන්න පුළුවන්. ඉතින් ඔය මචං හදිස්සි ලෙහන්නේ ඉතින් ගොඩක් ස්පීඩ් කරලා තිබ්බත් නැතත් ඉක්මනින් ලේනවා මචං. මොකද මට පොහොර දාන්න වෙලා ගිහලා තියෙන්නේ. ඕම තිබ්බට ඒ මොකද මේ පළවෙනි පොහොර මුනේ මචං දවස් 4ෙන් තමයි දාන්නේ. මල් ගෝවයි. හරිද? පළවෙනි පොහොර මුනේ දවස් 7ෙන් දානවා. ඉතින් මට දවස් 5 වෙලා තියෙන. දවස් 5න් මම දාන්නේ. මට දවස් 5 වුණා. ඉතින් මම ඒක දානවම කියලා හිටියා. අද අනිවාර්යෙන් පොහොර ටික තේරෙන පොහොර ටික දානවා. මම ඉතින් යනවා බුදුසරණ පරිස්සමෙන් පොහොර ටික දානවා බලන්න හොඳින්ද. එහෙනම් ඉතින් අපි ගියා කොල්ලෝ.